ආයිබෝන් යාළුවනේ ගමේ දෙය කියන YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ මේ බුරුළු ප්‍රදාය හැදෙන එකට ඉන්ජෙක්ෂන් එක දාන්නේ කොහොමද කියලා. ගිය වීඩියෝ එකට ඉස්සෙල්ලා වීඩියෝ එක මම ගෙනාවා හරක් පැටවු 6ක් දාපු සතෙක්. දැන් අද වීඩියෝ එකට මම ඔයාලට ගෙනලා තියෙනවා 3ක් දාපු සතෙක්. කොහොමද ඉන්ජෙක්ෂන් එක දාන්නේ කියලා කොහොමද කියලා මම ඔයාලට දැන් පෙන්නන්නම්. Subscribe to my channel. Come on. Aturkan. Vamos, amin. Aina. Lotte. යාළුවනේ ඔයාලගේ මේ තියෙන මේ බුරුල මේක ඉදිමිලා තියෙනවා නම් හොඳට මෙහෙම ඉදිමිලා පෙන්නුම් කරනවා ගලක් වගේ. එතකොට එතකොට මේ තනපුඩුවට ඔයාලා මේ ඉස්සෙල්ලා මේ තනපුඩුවේ කිරි හොඳට හූරනවා. හූරලා අයින් කරනවා. මේ ඔක්කොම අරන් ඉවරලා අන්තිමට මේ තනපුඩුවේ කිරි ඔක්කොම සුද්ධ කරලා අයින් කරලා ඉවරලා මේ ක්ලිප් එක ගලවලා ඊළඟට මේක තියෙනවා මේවා කෑල්ල දෙක. ඒ කෑල්ල දෙක මේ තනපුඩු හොඳට පියනවා. සුද්ධ වෙන්න පියනවා හොඳට. මේක ඩිටෝල් වගේ දාලා තියෙන්නේ ඇතුලේ. මේ ඉන්ජෙක්ෂන් එක වෙන්නේ 1200යි. මේ නමක් තියෙනවා. අර තමයි ඉන්ජෙක්ෂන් එක. මේ බුරුල් පදාට දාන ඉන්ජෙක්ෂන් එක මේක. ඒකල මේ ක්ලිප් එක ගල්ලා ඔයාලා මෙතනින් අල්ල ගන්නවා. මෙතනින් අල්ලලා ඔහම චුට්ටක් අතුල් කරලා මෙහෙම අතුල් කරනවා. මෙතනින් අල්ලගෙන. ඒකලා මේක පැත්තකට දාලා මෙහෙම අල්ලලා මෙහෙම හොඳට අදින උඩට. හොඳට. මේ ඔක්කොම කරන්න කලින් මේ ධනපුඩුවේ සම්පූර්ණ මේ කිරි ටික ඔක්කොම ඇදලා අයින් කරන්න ඕනේ බින්දුවක් ගන්න නැති වෙන්න. හොඳට හුරලා. මැක්සල් දාලා තවන්නත් ඕනේ මේක ඊට පස්සේ. මැක්සල් දාලා තවලා ඒකලා තමයි මේ වැඩේ කරන්නේ අපි. මේක අතුලට දාන්නේ. අතුලට දාලා ඔයාලා බය 8ක් 10ක් වගේ තියලා ඔයාලා දෙවරුවට කිරි ගන්නවා නම් උදේ අර 5ට ගන්නවා කියලා කෙනෙක් කිව්වා උදේ 5යි හවස 5යි කියලා. ඒ උදේ 5ට අරන් දාලා හවස 5ට දාලා උදේ 5ට මේක දාලා හවස 5ට මේක අයින් කරන්න ඕන සම්පූර්ණ සුද්ධ කරලා. එතකොට ඔයාලට තේරෙනවා මේකේ තද ගතිය පොඩ්ඩක් මෙලෙක් කියලා තියෙනවා කියලා. දවසකට විතර පස්සේ. එහෙම නැත්නම් තව ඉන්ජෙක්ෂන් එකක් ආපහු දානවා දවසකට පස්සේ. එතකොට මේ ලෙඩේ හඳුනාගන්නේ මේ මීමැස්සෙක් කාලා නම් මේ විදිහට ඉදිමෙන්න පුළුවන්. මේක හඳුනාගන්නේ මේ ලෙඩේ මේක මෙහෙම අදිනකොට ඉන්දියා අප්‍රැල් වගේ නිකන් මිරිකිලා එනවා පොඩි කැදලි. ඒක තමයි මේ ලෙඩේ මේ බුරුල් ප්‍රදාය කියලා හොයාගන්නේ. නැතු සාමාන්‍ය මොකක් කර සතෙක් කවවත් මේ ඉදිමෙන්න පුළුවන් නේ. අනිතක මේ තනපුඩු අල්ලන්න දෙන්නේ නැහැ මේ සතා. ඒක තමයි තියෙන මේකේ මේ හොයා ගන්න පුළුවන් ක්‍රමේ. දැන් මේ සතා කිරි එල්ල නැහැ තව. තව සෑහෙනලා තියෙනවා දැන් වෙලාව 4:00 වගේ ඇති. එතකොට කිව්වා කට්ටි කිරින ආහාර තියෙනවා කියලා. මේ පැටව තුනක් දාපු සතේ. මේ තියෙන්නේ. මේක තමයි ඔය කිරින ආහාරය. මේ සුලංගිල්ල තරන් තියෙන මේ ආහාරي. ඔයාලා මේ පැටිය දාපුවලුත් කිලීටර 22ක් විතර ගන්න සතෙක් මේ. මේ කිරියම තමයි කෙට්ටුලා තියෙන්නේ මේ සතා. එතකොට ඒක එහෙමයි තමයි තියෙන්නේ. ඒ තරම් ලොකු නහර නැහැ. මේ පේනවනේ ඔයාලට. ලොකු නහර නැහැ සාමාන්‍ය නහර තියෙන්නේ. මේ නහරේ නැත්තම් මු හරකෙක් නෙමෙයි. කිරි ගන්න සතේ නෙමෙයි මේ නහරේ තියෙන කොහොමද සත්තුන්ගේ නහරයක් තියෙනම තමයි. මේ හරි නෑ. මේක නෑ. ඔය බුරිය තියෙන හරක් ඉන්නවා මේ හරසේ සතාගේ බුරිය නෑ මේ වර්ගේ බුරිය එන්නේ නෑ. බුරිය තියෙන සත්තු මල්ලම තව ඉන්නවා. ඒ වීඩියෝත් මම දානවා. ඒවට නහර කියලා හිතන්න එපා. මේක තමයි නහරය. කිරි බුරුලට එන නහරේ. මේ සතාගෙන් මන්ට දැන් ගන්නවා කිලීටර 14ත් 15ත් අතර. දැන් මාස පැටිය දාලා මාස 5මාරක් වගේ මේ සතා පොඩ්ඩක් මම ඉන්ජෙක්ෂන් කරන්න පරක්කු කරන්නේ සතත් කෙට්ටුයි. සම්පූර්ණ මෙයාගේ මාස 6-7 වෙනකම්ම කිලීටර 6 වගේ තියෙනවා 6-7 වගේ. මට කිරි නවත්තා ගන්න අමාරුයි. යාළුවනේ මේ තියෙන්නේ ලොකු සතෙක් අනව පාරක් ඉස්සර. මේ සතාට යන පාරක්. මේ කොන්ද දිගටම තියෙන අම්පාරක් ඔය තියෙන්නේ. මං හොද කරපු එක.
මේ මම 15ක් විතර ගන්න දාලා සිංහල බෙහෙත් දාලා මම දන්න විදිහට බෙහෙත් දාලා තමයි ඉන්ජෙක්ෂන් ගහලා හොද කරලා තියෙන්නේ. එතකොට මේ සතා සර සතෙක් මෙයා සර සතෙක් මෙයාගේ නම වෙන්නේ චුට්ටි. මෙයා ටිකක් සරයි. මම ඒක සරයි කිව්වට ඔයාලා පිළිගන්නේ නැහැ නේ. මම ඒකත් පොඩ්ඩක් ඔප්පු කරලා පෙන්නන්නම්. කොහොම බාන්න දැක්කනේ මේ අයින්ද පයින්න ඔය අපා අර පැත්ත කොහොම බාන්න අයින්ද පයින්න විදිය මේ සතා පොඩි වුණාට මිනිස්සුන්ට හොඳට කිරි ගන්න සතෙක්. ඒ කියන්නේ බැඳලා වුණත් කනවා, නිදල්ලෙක් කනවා, බදලක් කනවා. දැන් මේ සතා කෙට්ටුයි. මම පොඩ්ඩක් බේත් ඉන්න පරක් වෙලා තියෙන්නේ. මොකද මේ කිරි ටිකක් අඩු වෙන්න ඕන. කිරි ඔහම තියදී බේත් දීද්දොත් මේ සතා තවත් කෙට්ටු වෙනවා. අනිරෝගීමත් සතෙක්. දාන්න වලට. මෙයාගේ නම චුට්ටි. මෙයාගේ අන්දක බලන්න මේ කපලා තියෙන්නේ මේ මුස්ලිම් මිනිස්සුන්ට ඇනලා පාරේ යද්දි. ආය මට ඉන්නේ ඈ. අමිනා එන්නට. මෙයා පැටව තුනක් දාපු සතේ. මේ බලන්න අනේ අගේ කට්ට ටික බේරලා තියෙනවා. ආන්න. 1 2 1 2 3 කට්ට තුනට බේරලා තියෙනවා. මේ සතා කණ්ඩ දෙන මනුස්සයර විතරයි හීලා වෙන්නේ. අනිත් කට්ටිය අයින්නවා. මෙයාගේ අම්මත් මං අඬවතු පිට වික්කා. මෙයාට යන නපුරු සතෙක්. මේ කෙට්ටු වෙලා තියෙන්නේ හොඳට කිරි දෙන සත්තු කොහොමත් කෙට්ටුයි. ඒක දන්න කට්ටිය දන්නවා. දන්නේ නැති කට්ටිය දන්නේ නැහැ. මේ සතා හොඳට කිරි දෙනවා. සාමාන්‍ය මුලින් මං මෙයාගේ පැටියත් මං හදන්න දීලා තියෙන්නේ. අඳේට මොකද මං සල්ලි වලට මේ ගමේ මිනිස්සුන්ට සක් දෙන්නේ නැහැ. මොකද සත්තු දෙන්නේ නැහැ. මොකද සල්ලි වලට දුන්නාට පස්සේ කට්ටිය සතාට ඕනෑවට පාට සලකන්නේ. ජොබ් එකක් කරන ගමන් හරස් සතු කොන මම ඒකට කැමති නැහැ. ජොබ් කරනලා එනකන් ඉන්න බෑනේ සතාට බඩගින්නේ. එහෙම වුණා සතු දෙන්න තුන්ගෙන මම ඒකෙන්ද මං දෙන්නේ මට ඕනලාට ගේන්න පුළුවන් විදියට ලියුමක් ලියලා. සතාට හොඳට කන්න බොඩ තියෙනවා නම් මට එච්චරයි. එතකොට ආයෙත් කියන්න ඕනේ යාළුවනේ මේ යාළුවෙක් මට කමෙන්ට් එකක් දාලා තිබ්බා. උඹ බොරු වෙන්නේ මේ උඹ කියන්නේ බොරු. මොකද මේ අපි උදේ 5යි 7යි හැන්දෑවේ 5යි කිරි ගන්න කියලා. ඒක ඇත්ත මම තේරුම් ගන්නවා. එයා කිරි ගන්න නැති ඒ විදියට මං කියන්නේ එයාට බූරෙක් වගේ හිතන්න එපා. මිනිස්සෙක් වගේ හිතන්න ඕන. එයා පොඩ්ඩක් හිතන්න ඕනේ මෝ මොකටද මේ වෙලාවට කිරි ගන්න කියලා. ඒ කියන්නේ මට මම ඇතරම මේ ටීවී අරේ මේ බලන්නේ නැහැ. මේ සතුත් එක සතාට වල් දාලා කණ එක බලා ඉන්න සතුට තරම් මට ඊට වඩා සතුටක් නැහැ. ඒක තමයි සතුට. මම මෙයාගෙන් කරනවා නම් මෙයා කන දිහා මම බලන් හිටියට කමන්නේ නැහැ. ඒක තමයි ඕනම කෙනෙකුට හරක් හදන කෙනෙකුට ඒ සතුට නැත්තම් එයාට හරස් සතු හරියන්නේ නැහැ. පිළිගව පාලනේ හරියන්නේ නැහැ. ඒ දේ තියෙන්න ඕන. පාල්ටික දැම්ම ටීවී එක දිහා බලගෙන ආවට වෙන්නේ කතාව බලන්න. ඒකද මං කියන්නේ මේ මල්ලිට අන්දයි පහයි උදේ 5 කිරි ගන්න මල්ලිට එයාගේ ලොරිය එන්නේ වෙන වෙලාවට මයි ලොරිය එන්නේ වෙලාවට දැන් එයා කියන විදිහට මයි කිරියක මම උදේ 5ට අරන් තිබ්බොත් එහෙම ලොරිය එනකොට 10:00 11 වෙනවා 11 වෙන මල් ළඟට එනකොට එතකොට බලන්න යාළුවනේ මයි කිරියක පැය කීයක් නිකන් එළිය තියනවාද කියලා දවාගෙන දැන් කිරියක දවලා අරන් යන ලෑස්ති කරලා කිරි ටැංකියකට දාලා මම තනි නම්බරෙට කිරි දෙන්නේ ටැංකියකට දාලා කොච්චර වෙලාවක් තියනවාද කියලා මම මේ සතා කිරි ගන්නේ 9:00 10:00 අතර. එතන මොකද මට මේක කිරි කරන පිජ්ජට දානවා. තව සත්තු ඉන්නවා. ඒ සත්තු ඔක්කොගෙම. එතන මම 9:00ට පටන් ගත්තාම 10:00ටමයි වැඩේ ඉවරයි. අර 6ක් දෙනකී මම කිරි ගන්නවා ඒ වෙලාවට. ඉතින් බුරුල හොදගෙන ගියා ඔක්කොගෙම. එතන මං කිව්වා ඔයාලට මැෂින් එක දාන එකේ හොඳකුත් තියෙනවා නරකුත් තියෙනවා. ඒකම මම දැන් කියලා දෙනවා. හොදේ මොකද්ද නරකේ මොකද්ද කියලා. දැන් ඔයාලට පේනවා ඉතින් මේ බුරුල්ල යාළුවනේ මේ
නිකම් බුරුල්ලක් නෙමෙයි. මේ පේනවා රතු පාට වෙලා තියෙනවා. ඉරි තලලා තියෙන කළු පාට වෙලා. පොඩ්ඩක් කහපලා වගේ පැටව. ඒ පැටවුන්ට ඕන විදිහට බුරුල්ල හදලා තියෙන්නේ. මේකද රාත් 10 වෙනකොට බැලමේක වගේ පිම්බිලා ඉන්නේ. ඒකින්ද අර පාම් වල ඉන්න සත්තුන්ගේ මේ බුරුල්ල ඔහම පිම්බිලා නැහැ. ඒ තියෙන මස් කුඩියම තමයි. ඒකේ කිරි නැහැ. කිරි තියෙන හැටි ටිකක් මැෂින් එකට ඕන විදිහට තමයි කිරි ගන්න. මේ සබාදාමත් එක කට්ටියක් මේ කට්ටියට පැටිය ගාන හොම්බෙන් ගහලා තමයි දැන් කුළුඳිරේ සතුකේම අනිවාර්යයෙන්ම පැටිය දාන්න ඕන. මම නම් දාන එක දානවා. මම මැෂින් තිබ්බට වෙන්නේ නැහැ. මොකද මේ පැටිය තමයි මේ බුරුල්ල හදාගන්නේ. අනලා හොම්බෙන් අනලා මේ බුරුල්ල හදාගන්නේ. ඔයාලා දැකලා ඇති කිරි ගන්නකොට පැටිය එකපාරටම අයින්නවා. ඒ අයින ෂොට් එකට තමයි බුරුල්ල හැදිලා ඉන්නේ. අනිත් එක ওই බුරුල්ල ප්‍රදාය හැදෙන ගොඩාක් හේතුව පාම් වල ඉන්න අරට පැටිය දමලා එන්න නම් ඔය හොම්බෙන් බුරුල්ලට කැදලි ගැලවිලා එනවා. එතකොට මේ යාළුවෝ කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ ගාල ඇතුලේ අපි හරක් හදන්නේ බුවාගේ නෙමෙයි අපි එළියේ හරක් හදන්නේ නැහැ කියලා. ගාලේ හදන හරකට නම් මම කොහොමද කැමති නැහැ. මට නිකන් දුන්නත් එපා. මං එළියේ ඉන්න සත්තුන තමයි මං කැමති. ගාල ඇතුළෙත් මේ සතට ඉන්න පුළුවන්, එළියෙත් ඉන්න පුළුවන්. අධික වැස්සට විතරයි දාන්නේ. දැන් අදත් වැස්සා උදේ මෙහෙට. ඒ වයි වලට මේ කට්ටිය හොඳට සතුටින් වල් කනවා. මේවා මැෂින් එකෙන් කපලා වගේ නෙමෙයි. මැෂින් එකෙන් කපන වල් කවවන්න පුන්නක් උදදා විටමින් දදා කවලම් කරනවා. මේ දඬු තනකොළ කන්නේ මේ කට්ටිය. කිතුල්ලාදුත් කනවා මේ කට්ටිය. ඕන දෙයක් කනවා. පිරිත් තියෙනවා. මේ මුල මං කිරිලිට 22 වයි ගන්න මෙයාගේ. දැන් මාස 5යි. මේ සතර මම බේත් ඉන්න මාස 5ක් අතෑරිය. මොකද බේත් එක ඇල්ලුවා නම් මේ සතයි කිරිනවත්ත ගන්න මට අමාරු වෙනවා. එතකොට දැන් විතර අවුලක් නැහැ. දැන් පුළුවන් තව මාස දෙක තුනක් මීරි දෙකක් විතර කිරි දෙකක් තුනක් කිරියනම් කිරිලිට 4ක්වත් දීද්දි තමයි සතුගේ කිරිනවත්ත 4ක් 5ක් වගේ දීද්දි තමයි සතුගේ කිරිනවත්තන්න ඕන. මං නවත්තන විදිහට ඔයාලා නවත්තන්න පුළුවන් නම් ඒක විදිහට කරගන්න. මං කිරි නවත්තන වීඩියෝ එකකුත් මං කරනවා. සතාගේ හතකේ කිරි නවත්ත ගන්න කොහොමද කියලා. මේ මගේ ළඟ ඉන්න සතුන්ගේ කිරි නවත්ත ගන්න අමාරුයි. මොකද මේ කිරි වලටම හැදිච්ච කට්ටියක් මේ කට්ටිය. ඒ කියන්නේ කිලි ලීටර 20 22 වගේ ගන්නවා කියන්නේ තුන්වෙනි පැටිය දාපු සතුන්ගෙන් දෙවෙනි පැටිය දාපු සතුන්ගෙන් 15 වගේ ගන්නවා. පළවෙනි පැටිය සතුන්ගෙන් 12 13 11 අතර තමයි ඔය තුන ගන්නවා. අනිවාර්යෙන් 10න් උඩ ගන්නවා පළවෙනි පැටියකින්. පැටියට දීලා තන පුඩුවක් දීලා උදේ හවස දෙකම දීලා ඔයා ඒ විදිහට තමයි කිරි ගන්න. පාම් වල කට්ටිය එහෙම නෙමෙයි කියන්නේ. 25යි 26යි කියනවා 27යි කියනවා 30යි කියනවා. එතකොට මම මේ කමෙන්ට් දාපුවට තමයි කියන්නේ. ඒ කට්ටිය දැනගන්න ඕනේ. කමෙන්ට් මේ වීඩියෝ එකක් බලලා මේ වීඩියෝ එක බලලා මේ කිව්වේ මට තමයි කියලා තේරුම් ගන්න ඕනේ. නම් වශයෙන් කියන්න මට මතකත් නැහැ. තව යාළුවෙක් කිව්වා 30000කට මේ කිලිට 30ක් ගන්න සතෙක් විකුණන්න ඉන්නවා කියලා. එතකොට එයා බලන්න ඕනේ මේ කිලිට 30ක් ගන්න සතෙක් මේ මටම දෙන්නේ. මොකද මේ ෆෝන් එකේ දාලා විකුණන්නේ මොකද ඒ කට්ටිය ඥාති කවුරුවත් නැද්ද? හරක් හදන කට්ටිය නැත්නම් අඳුරන කට්ටිය නැත්නම් ගමේ කෙනෙක්. දැන් මේ සත්තු මගේ පැටව් 5ක් 6ක් දැම්මත් මේ ගමේ ඉන්න මිනිස්සු ගන්න. කියන පමා විතරයි ගන්න ඉන්නවා. ඉල්ලන ගානක් දීලා ගන්නවා. ඒ කට්ටිය දන්න මේ සත්තුන්ගේ වටිනාකම. ලෙඩ නැහැ. ලෙඩක් තිබ්බත් මං කියලා දෙන්නේ. දැන් මේ සතාගේ අම්මත් හිටියා. දැන් අවුරුදු 4කට 5කට උඩදී මම වික්ක අම්මත් මිනිමරන හරකේ. ඒ කියන්නේ මට කොහොමවත් යන්නත් නැහැ. මංගේ එදාට කෙකි වලින් තමයි වතුර දෙන්නේ ගෙදර කට්ටිය. ඒක පොඩ අමාරුයි කරන්න. මොකද කොයි වෙලේ හරි ආවෙච්ච වෙලාවට එයා අල්ල ගන්නවා. පොඩි ළමයි එහෙම පෙන්වන්න බෑ. මෙයාට තේරෙන්නේ නැහැ පොඩි ළමයින්ද කවුද කියලා. ගෙදර එන්න බෑ මිනිස්සු. දැන් මේ මුරකාරයා තමයි මේ ගෙදර ඉන්න මෙයා. ඒ කියන්නේ රාඩ අනිත් කට්ටියගේ ආරක්ෂා සපයන්නේ මෙයා. දැන් මම මේ කියන්නේ අර යාළුවෙක් කිව්වනේ ගාල ඇතුලේම හදන්නේ කියලා. ඒ යාළුවට කියනවා මේ වාගේ තැනකින් එයාගේ හරක් ටික ඔන්න ඔය චූටි පාරෙන් උඩට යන පාරෙන් මට අරන් ගිහලා පෙන්නන්න කියලා. එහෙම වුණොත් අරන් ගිහලා පෙන්නන්න වෙන්නේ අරන් යන්නත් වෙන්නේ කොහොම හරි කීලි කරු තියලා ජග් ගහලා තමයි උඩට අරන් යන්න වෙන්නේ. අරන් යන්න හම්බෙන්නේ මගෙන් අදනින් වැටෙනවා. එතකොට මේ බූම් එකෙන් තමයි අදින්න වෙන්නේ උඩට. මොකද මගේ පැටව් 6ක් දාපු සතත් 7ක් දාපු සතුත් ඔතනින් යනවා උඩට. වයස සතුත් යනවා ඔතනින්. ඕන සතෙක් යනවා. මොකද මම මේ පරිසරයට හුරු කරලා තියෙන මේ සතු පොඩි කාලේ ඉඳන් ඒ දේ කරන්න ඕන. සතු නාකේ වෙච්චම් බෑ. 12ක වෙනකොට මේ මෙතෙන්ට ඇවිල්ලා මේ බැරල් දෙකෙන් මේ කට්ටිය වතුර බොනවා. බැරල් දෙකට කට තියලා බොන්නේ. අනිත් එක කියන්න ඕනේ යාළුවනේ මේ ගාලේ වතුර තියෙනවා කියලා.
මේ සමහර සත්තු ඉන්න මේ සත්තුත් එහෙමයි. එකෙක් බිව්ව වතුර එක අනිත් එකා බොන්නේ නැහැ. අනිත් එක්කෙනා බොන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඔයා හොඳට ලං කරලා බලන්න බොන්නේ නැති අය කියලා. එයාගේ කටේ තියෙන තෙල් තට්ටුවක් වගේ ගෑවිලා තියෙනවා. ඒ වතුර එකේ උඩ පාවෙන පොල් තේ චුට්ටක් බින්දුවක් දාලා වගේ. ඔයාලා බලන්න හොඳට. මේ අත්ත කතාව කියන්නේ. වෙන කියන්න තියෙන යාළුවනේ මේ දැන් මේ ලංකාවේ ඇතුලේ කිරි හිඟයක් තියෙනවලු. ඒ හිඟේ සපුරන්න යන්නේ. ඒක නිසා මේ හොරුන්ට අහුවෙන්න එපා. ඔයාලා 60 70 ලක්ෂ 2 3 මාංශයෙන් හම්බ කරලා සල්ලි මේ අපේ ගමට දැන් ගම් 3කට ඉතර යපැත්තේ මල්ලි කෙනෙක් මට පෙරේද හම්බෙලා කියනවා මේ මම මේ දවස්වල වල් කපන්නේ යාති ලොරියක් හයරකට අරන් ගිහලා තමයි වල් කපන්නේ දෙන්නේ පඩියට දාගෙන. මේ සත්තුන්ට කන්න දෙන්න එපයි. දැන් අර ගාලේ කිරි ගන්න කිව්වා මල්ලිට මෙන්න මේ විදිහට කන්න දෙන්න කියලා මම මේ පෙන්නන්නේ වල් මිටි. දැන් මේ කන්නේ මෙයා අමතර වල් ටික. මං කිරිය අරගත්තට පස්සේ මගේ වල් ඇඳ තියෙනවා. වල් ඇඳෙන් තව මිටි 40ක් විතර තියෙනවා ගෙන ආපුවා. මං කිරිය අරගෙන දාන වල් මිටි තමයි මේ තියෙන්නේ. දැනට ඔය 9 වෙනකන් ඕක කන්නේ මෙයා. මේ වාගේ 9ක් තියෙනවා මල් ළඟ තව. ඔය එකක් විතරයි. අනික කට්ටිය කනවා මේ වගේව දැන්. උදේ වල් මිටියක් කනවා. දැන් මෙයා සාමාන්‍ය වතුර ලීටර බොනවා 70ත් 60ත් අතර මෙයා බොනවා වතුර 20 කෑන් එකෙන් බොන්නේ. මං කොහෙවත් බාධි තියලා නැහැ බොන්න. මං දන්නා වතුර බොන්න ටයිම් එක මේ කට්ටිය. අවුවේ දාන්න නැහැ කිසිම හේතුවකට මේ කට්ටිය අවුවේ දාන්න නැහැ. මේ කිරි ගන්න සත්තු අවුවේ දාන්නත් එපා ඔයාලා. අවුවේ දාලා කිරි ගන්නත් බෑ. හේවනේ බඳලා කන්න දෙන්න ඕන. මේ සතා කෙට්ටුවට වගේ පෙවුනාට මෙයා හොඳ සැර සතෙක්. අඟට හයිය තියෙන හොඳට. 3 දෙනෙක් අද්දරවත් අදින්න බෑ. දැන් ගාලක ඉන්න සතෙක් එහෙම නෙමෙයි. එක මිනිහෙක් අද්දත් ගාලේ මාරා වැටෙනවා. ඕන තැනක යන්න පුළුවන්. කිරි ගන්නකොට එimhe කකුල් බඳින්න මොකුත් ඕනේ නැහැ. මේ බාල්දිය තියලා තමයි මං ගන්න. ඔය වගේ බාල්දිය තියලා ලීටර 10 බාල්දිය තියලා තමයි කිරි ගන්න. බිම තියලා. පයින් ගහන්නේ. පොඩි ළමයෙකුට ගන්න පුළුවන්. හැබැයි මෙයාගේ නම් ගන්න බෑ. මෙයා ආනිනවා. කිරි ගන්නකොට හැරිලා බලනවා කවුද ආවේ කියලා. යාළුවනේ මේ වගේ සතෙක් වල හොයලා ගන්න මේ අර මං කියවනේ පීසියන් සතු උන්ගේ බේත් දාන්න එපා කියලා. ඒක හේතුවක් තියෙනවා. පීසියන් සත්තුගේ කිරියට ලොකු මිලක් හැදෙන්නේ නැහැ. ඔයා ළඟ පීසියන් සතෙක් දෙන්නෙක් ඉන්නනම් ඔයා ළඟ ඉන්න ඕන ජේසි සත්තු 5ක්වත්. ඒ කිරියකට එක්ක කවලම් කරලා තමයි දෙන්න ඕන. එතකොට තමයි මිලක් හැදෙන්නේ සාමාන්‍ය මිලක්වත්. නැත්තම් පීසියන් සතට ලොකු මිලක් හැදෙන්නේ නැහැ. ආ කියන්නේ ඕනේ යාළුවනේ මේ මං කියන්නේ ඇත්ත කතාව මේ වීඩියෝට අනිවාර්යයෙන්ම කියන්න ඕන කට්ටිය දැනගන්න මේ කියන්නේ. මට මේ බොරු කියලා වැඩක් නැහැ. මිනිසුන්ට බොරු කියලා මේ බොරුවට මං කැමතිම නැහැ. මං සතෙක් විකුණුවත් ඇත්ත කියලා තමයි විකුණන්නේ. මෙයාගේ අම්මත් දුන්නා මං අනුරාධපුරේට. හරකා බලන්න නැතුව ලොරිය අරන් ආවේ. ලොරිය අරන් ආවිලා තමයි වෙන හරකෙකුට ආවිලා තමයි මේකට ආවේ මගේ සතාට. ඊට පස්සේ මම කිව්වා ඇත්ත කතාව. අයියා මේමයි කතන්දරේ මේ සතා අනිනවා සර සතෙක්. ඔයා කැමති නම් අරයි යන්න. ආයාලුනේ කියන්න ඕනේ මේ දන්වැල් ටයර් දාන්න එපා. මේ සත්තුන්ට කෙට්ටු වෙනවා. සහැලු ලණුවක් දාන්න ඕනේ. යාට පහසු ලණුවක්. මේ ලණුව කරේ නැති දවසට නැති තරමට මේ සතා හොඳයි. මම මේ සතාට මේ සතා රැයට මම නිකන් දාන්නේ. කට්ටිය ඔක්කොම ගේ ඇතුළට ගියාට පස්සේ මේ සතා නිකන් දාන්නේ. ඔය ගේ වටේ ගාල වටේ ඔය ලයින් එකේ තමයි මෙයා ඉන්නේ. ඔයවත් යන්නේ නැහැ අත බලත. එතකොට කවුරු හරි මිනිස්සෙක් ගේ පාර දැන් අවුරුද්දකට විතර කලින් කළු සතෙක් හිටියා. ඒ සතා නිකන් දාලා තිබිලා ගාලේ ගොම් පැටියෙක් හිටියා. සාමාන්‍ය බස්ස පැටියෙක්. ඒක දෙන්නෙක් එක ලියන්න ඇවිල්ලා ඒ සතත් දාලා තමයි දිවි කට්ටිය. අන්න පැනිල්ල කියන්නේ. සත්තු දාලා සත්තු ගිහිල්ලා අන්තිමේ රෑ කුඹරකෝ කාලා තිබ්බා. මං ගෙදර හිටියේ නෑ මල ගෙදර කියලා එනකොට සතා දාලා ගියේ. සමහර මේ සතා මේ සත්තු බැඳලා හිටියා නම් අනින සත්තු ගොන අරන් යනවා. ඒකයි ඔයාලට මං කියන්නේ මේ හොඳ සතෙක් ගන්න ඔයාලගේ විශ්වාසවන්ත තැනකින් සතෙක් ගන්නකොට හොඳට බලලා ගන්න. කිරි ගන්නවා බලලා ගන්න. කිරි ලීටර මෙච්චරයි කිව්වට ඔයාලා ගන්න එපා. ඒ බොරු කියන්නේ. සාමාන්‍ය මේ වගේ සතෙකුගේ එකපාරටම කිරි ලීටර 30යි කිව්වොත් ඔයාලා නම් පිළිගයි. මං නම් පිළිගන්නේ නැහැ ඒක. මං කිව්වේ ඔයාලට ওই බොරු නැතුව ඇත්ත ගන්න. දන්න කට්ටිය දන්නා මේ වගේ සතුන් එහෙම ගන්න පුළුවන්. මේ කිරි ගන්න සත්තු කොහමත් අලි වගේ ඌරු වගේ ඉන්නේ කෙට්ටු වෙනවා. ආයෙ වීඩියෝක් දානවා යාළුවනේ මේ තෙල් මන්ද මෝරණ එක. තෙල් මන්ද මෝරණ වඳ සත්තු. රට බෙහෙත් අල්ලන්නේ නැති සත්තු.
එතකොට කෙට්ටු සත්තුන්ට බෙහෙත් අල්ලන්නේ නැත්තේ ඇයි කියලාත් මම වීඩියෝ එකක් දානවා. මම දන්නේ සියලු දේ වලට මම කියලා දෙනවා. මාත් එක්කම රැඳිලා ඉන්න ඕන. මගේ වීඩියෝ බලන්න ඕන, ෂෙයා කරන්න ඕන, ලයික් කරන්න ඕන, කමෙන්ට් කරන්න ඕන. ඔයාලට තියෙනවා ප්‍රශ්නයක් කමෙන්ට් කරන්න ඕන. එතකොට මම පිළිතුරක් දෙනවා. මොකද මම රාට තමයි කමෙන්ට් දාන්නේ. මම වැඩ ඉවර කරලා බලලා ෆෝන් එක බලලා. එතකොට මුස්ලිම් යාළුවෙක් කිව්වා උඹ සත්තු ඇති කරන්න එපා බං කියලා. එයාට කියන්නේ එයා මේ සත්තු මැරුවට මම මරන්නේ නැහැ සත්තු. මගේ ළඟ ඉන්න සත්තු සුපිරියටම ඉන්නවා. දැන් යාළුවනේ තව එකක් පෙන්නන්න මතක් වුණ වෙලාවයි. දැන් අර මල්ලි කිව්වා ගාල් ඇතුලේ ඉන්නේ කියලා. ওই ගාල් ඇතුලේ ඉන්න සතාගේ වම මේ දණහිස බලන්න. මේ සතාගේ දණහිසේ කිසිම තුවාලයක් නැහැ. මේ අර කකුලත් ඒ වගේ. එතකොට මේ කකුලේ මෙන්න මෙතන අටකූර මේ ගොමන මේ තියෙන්නේ නැහැ. මේ සත්තු ගොමේ බුදියන්නේ නැහැ. මේ අටකූර උඩ මෙන්න මෙතන ලොකු තුවාලයක් තියෙනවා. මේ ලොකු රවුමක්. මේම රවුමක් තියෙනවා. එතකොට මෙතන මේ අටකෝටුව මෙයාගේ තුවාල නැහැ. මේ මයිල් තැල්ල වගේ තියෙන්නේ මේ පොළවේ බුදියලා. ඒක ඔක්කොම හොඳට තියෙනවා. තුවාලයක් එන්නේ කිසිම දවසක මේ සතුකුගේ. තුවාලයක් වුණත් මම හොද කරනවා. ඒ කියන්නේ හැම යනකම් ගාල් වල බඳින්නේ නැහැ. කොන්ක්‍රීට් එකේ ඉන්න කැමතිම නෑ මෙයා. ගාලෙන් එළියට පායින කොමක් බැන්දා. මහම අමාරුවෙන් අරයි යන්නේ. මෙයා රැට ඉන්න ගහමුලට තමයි මෙයා යන්නේ. ලිව්වත්. එතකොට යාළුවනේ මේ අත්තුන්ට වද දීලා මට එහෙම අවස්ථාවක් නැහැ කිරි ගන්න. අනිතක ඔයාලා කිරි වලට වතුර දාන්න එපා. ඒක මේ කිරි ජොබ් එක දිගටම කරන්න යන්න බෑ එකකින්. මොකද සතාටත් එක එන හුනියම. කිරි සතාගේ කිරි වල වතුර ගොඩක් තියෙන්නේ. තවත් වතුර දැම්මොත් ඒක එන හුනියමක් වෙනවා. ඒක කරන්න එපා. එතකොට ඔයාලට මේ සත්තුන්ගෙන් කිරි ගන්න අමාරුයි. මොකද සතා කිරි දෙන්නේ නැහැ. එතකොට කිරි එරෙන්නේ නැහැ සතාට. වතුර දානකොට දිගට. ඒක වාදාන්න තුන සතා දන්නවා. මම කිරි වලට මෙහෙම කරන්න කියලා. මං කිරි බාල්දි නිකම් බාල්දි දෝලා නිකම් බාල්දි හොදලා විසික් කරනවා. දැන් සමහර කට්ටිය කකුල් බැඳගෙන ජොග්ගු 4ක් 5කින් බායට පයින් ගානින්ද හොදලේ බුරුලේ කිරි අරන් දෙන්න හරක් දෙන්න කියවයි ගන්නකොට ජොග්ගු 4ක්වත් තියෙනවා කිරි දෝල. කිරි දෝපු ජොග්ගු. අන්තිමට ඒ ජොග්ගු ඔක්කොම හොදලා මේ 10 බාල්දියකට දාන වතුර. ඒකලා දාන කිරි බාල්දියට. අරක කිරි පාට වගේ හින්දා ඒකත් එකට හිතන්නේ කිරි කියලා. ඒ දැම්මට පස්සේ සම්පූර්ණ කිරි බාල්දියම නරක් වෙනවා. එතකොට වෙන්නේ ලොකු පාඩුවක්. ඒ දේ කරන්න එපා. ඔයා ගන්න කිරි ටික හරියට කිල්ලලා දෙන්න කම්පැනිට. එතකොට ඔයාලට හොඳ මිලක් වැටෙනවා. වතුර දාන්නම එපා. ඒ වැඩේ කරන්න එපා. එතකොට මේ සත්තුන්ගේ කිරි ජොබ් එක අල්ලා රඳාපවතින්නේ නැහැ. අනිතක මේ කිරිසල්ලි අරන් ඔක්කොම පොතේ දාගන්න දෙපා. මේ සතාගේ කොටස මේ සතාට අයින් කරන්න ඕන. මේ සතාට කිලෝ 2ක් දෙන පුන්නකු දැනටත් මම කිල්ලිට 22ම ගන්න ඕනේ නැහැ. මම කිල්ලිට 8 ගන්න කොටත් සලකන්නේ විදිහට 22 ගන්න කොටත් සලකන්නේ එමය. විටමින් දෙනකොට අනිත් එක ඇමිනෝල් ප්‍රොමිනෝල්. ඒ දෙක තමයි නගලා යන විටමින් දෙකක් තියෙන්නේ. ඇමිනෝල් කියන එක නම් ගොඩක්ම හොඳයි. ප්‍රොමිනෝල් සුවඳයි. ඒක සත්තු කන හොඳට. ඒ විටමින් දෙක දෙන්න. අනිත් විටමින් දෙනකොට ආය කියන්න ඕනේ යාළුවනේ මම දැක්කා මේ නුවර පැත්තේ වීඩියෝ එකක් කරනවා මේ යාළුවනේ පෙන්නන්නේ මම මේ සත්තුන්ගේ මේ ගොම නෙමෙයි තියන්නේ මේ කළු පාට මේක තියෙන්නේ මේ පාට උපම් පාට මේ තියෙන්නේ ගොම නෙමෙයි ගොමේ බුදියන් නෑ මේ කට්ටිය දැන් ගාල් වල ඉන්න සත්තු එහෙම නෙමෙයි ගොමේ බුදියලා පුරුදිලා ඉන්නේ කොම්බෙට්ටක් තියෙන්නේ කොහෙද ඒක උඩම් බල්ලා බුදියනවා මොකද සීතලට කොන්ක්‍රීට් එක රත් වෙනවා ඒක නිසා ගොමට හුරු වෙලා ඉන්නේ මේ සත්වය නෙමෙයි ගොම්බෙට්ටක් තියෙනවා නම් එතන බුදියන්නේ නැහැ ගොම තියෙනවා නම් හිටගෙන ඉන්නවා එතකොට නෝල්ලා මාතුරු මේ හරක් ජොබ් එක මේ ගණන් නිකන් අරු හරක්නේ හදන්නේ කියලා ඒ විදිහට හිතනවා එහෙම නෙමෙයි මේ රුපියල් 30000ක් 40000ක් වටිනා බල්ලෝ නැට්ටෙන් අල්ලගෙන දංගලක් දාගෙන යනවා කක්ක කරවලා අරන් එනවා කාටවත් පේන්නේ නැති වෙන කක්ක කරවන්නේ වටපිට බල එහෙම නෙමෙයි මේ සතා කිරි නැති අම්මා කෙනෙක්ගේ දරුවෙක් වුණත් මේ සතාට හදන්න පුළුවන් කිරි ටිකක් දීලා. මෙයා එන උතුම් සතෙක්. මම එකයි මේ සත්තුත් එක්ක ඉන්නේ මිනිසුත් එක්ක ඉන්නකොට මේ සත්තුත් එක්ක ඉන්න ගොඩාක් හිතත් හොඳයි අපිටත් හොඳයි. සතාටත් හොඳයි. එතකොට මේ සත්තු මස් කඩවල වලට යන එක මම කියන්නේ. ඩීටෙක් කියලා ව්‍යාපෘතියක් කරා නංගි කෙනෙක්. වීඩියෝ channel එක. ඒ නංගිට මම කියන්නේ මේවා බලනවා නම් ඒ නංගිත් මේවා බලනවා නම් ඔනම් මනන් බලදාරි ඔක්කොටම කියන්නේ මේ වීඩියෝ channel කරන්නේ මේ අනම් මනම් කරන්න එපා කරන්න ඕන ගොවියොන්ට කරලා දෙන්න ඕන නේද ගොඩාක් තියෙනවා
හැමදාම ගාල්ලොට ගිහිල්ලා මේ වීඩියෝ channel කරන එක නෙමෙයි වැඩි. ඒ ගොවියා ගාලේ කොහමද සතුටක ඉන්නවා. දාන ගොන් ඉන්න මෙපැයි. මගේ ගාල් නම් ගොන් දාන්නෙත් නැහැ. දැම්මොත් ගොන් ඉන්නෙත් නැහැ. මම වලට අවසාන වීඩියෝ එකෙන් ඒ ගොනාට මොකද කරන්න කියලා කියනවා. වෙන්නේ මොකද කියලා මම මොකුත් කරන්නේ නැහැ යාට. එයාම විහිං කරගන්න ඒවා. මොකද මං මේ ලොකු කරලා කවදාකවත් මේ මුස්ලිම් කට්ටියට මේ සත්තු විකුණන්නේ නැහැ. ගොන් සත්තු. මෙයාගේ නම් කොහමත් ගොන් හදන්න මෙයාන වැසි පෙටි දැම්මෙත්. ඒ පැටිය මං අදේට දීලා තියෙන දැන්. ඒකින්ද යාළුවනේ මේ කරන්න ඕන දෙයක් තියෙනවා. මේ ඉස්සල්ලාම කරන්න ඕන මේ වැඩේ. මොකද මේ අපිට අර ඉස්සල්ලා ආපු වැසි පෙටව බෙහෙත් එක. ඒක තමයි අපිට එවන්න ඕන. ගොවියොන්ට අරන් දෙන්න ඕන වැසි පෙටව දෙක. ව්‍යාපෘති අනම්මනම් වැඩසටහන් YouTube channel කරාට වෙන්නේ කොච්චරක් ගාලවලට රිංග. ජනාධිපතිට හරි පසු වෛද්‍ය නිලධාරීන්ට ලොකු ඉහළ නිලතල වලට කියලා මේ මුස්ලිම් කට්ටියකින් පගාව ගන්න නැතුව අපිට වැසි පෙටව බෙහෙත් එක ගන්න. අපි මස් කන්නේ නැහනේ. මම නම් මස් කන්නේ නැහැ. කණ එක ගෙදරට ගන්නෙත් නැහැ. මම සත්තු ඇති කරන නිසා මේ සත්තුන් සලකන්නේ මම දෙයියන්ට වගේ. මං ජීවත් කරන සත්තුනේ. එතකොට මේ ඒ බෙහෙත් එක ගෙනලා දෙන්න කියන්නේ. එතකොට මේ කිරි ප්‍රශ්නේ අවුරුදු 3න් විසඳෙනවා ලංකාවේ. මොකද දාන්නේ ඔක්කොම වැසි පෙටවනේ 100ට එකයි දාන්නේ ගොන්. එතකොට කාටවත් ඔය මේ ගාමන්ට එහෙම යන්න ඕනේ නැහැ. එකෙන් මනුන් අහා බොරුවට වල් කිලෝ 50ක් දාලා වල් කිලෝ 50ටක් දාලා කෙලිර 10 15ක් කරන් ලස්සන ජීවත් වෙන්න පුළුවන් දරු පවුලක් එක්ක. මම සුපිරියට කාලා බීලා ඉන්නේ මේ සත්තු නිසා. බොරු කියන්නේ ඇත්ත කතාව කියන්නේ. නායත් නැහැ බයත් නැහැ කාටවත්. කාටවත් යටත් වෙන්නත් නැහැ. මේ සත්තු හොඳට කනවා, කිරි දෙනවා. සුපිරියටම ඉන්නවා. මාත් ඒ විදිහ තමයි. උට. ඒකල්ලා ඉතින් මේ වෙන කියන්න දෙයක් නැහැ මට. ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලා බුරුල්ලි වැඩේ මේ විදිහට කරගන්න. ඒක තමයි හරියම බෙහෙත් එක. පසු ඇදින් දෙකක් දෙනවා. ඒක බෙහෙත් එකක් දෙනවා. කවලම් කරලා මොකද සල්ලි නැතුව නිකන්නේ කරන්න බලන්නේ. අපිත් යන්නේ සරණ පතාගන්නේ. ඒ කට්ටිය දෙන්නේ තුවාලේ හොඳ උනත් එකයි නැත් එකයි. දෙක කවලම් කරා මේ දේ කරගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හරි ඔලුව හිල්ලුවොත් දීලා නිදාස් වුණා. ඔයාගෙන් ලැබෙනවා ඒක වැඩ කරන්නේ මේක වැඩ කරන වගේ 100 එකක්වත් වැඩ කරන්නේ නැහැ ඒක. හිමින් වැඩ කරන්නේ. නිකන් දුන්නාට හිමින් වැඩ කරන්නේ. ඒ වගේ බෙහෙත් එකක් දාන්න එපා. මේ සතා බේර ගන්න ගොඩක් උනන්දු වෙන්න ඕන. මේ වගේ සත්තු ඔයාලා ජීවත් වෙන කට්ටියනේ. ඒකින්ද බේර ගන්න පොඩක් මාංශ වෙන්න ඕන. අර එක්කෙනෙක් කිව්වා මේ අටකොට්ට පෙන්ලා වීඩියෝ එක තිබ්බා. මේ අටකොට්ට. මේ අටකොට්ට ටික. මේ ටික. ඒ ටික ඕන සතෙකුගේ තියෙනවා. හැබැයි කිරි ගන්න සතුකේ මේ විදිහට තියෙන්න ඕන. මේ ඊළාට ටිකත් ලාවට හරි පේන්න ඕන. මේ සනීපයි මේ සතා ගොඩම්ම කිට්ටු නෑ. ඒ වීඩියෝ එකේ පෙන්නපු ගාලේ සතා වගේ මේ අටකොට්ට පේන්නේ නෑ. අනිත් එක මේ හැඩය. මේකේ හැඩය. තියෙන්නේ. ඔක තියෙන්න ඕන. වී අකුරක් වගේ තියෙන්න ඕන. පේනවනේ ඔයාලට. තියෙන විදිය. වීඩියෝ යාළුවනේ එච්චරයි මට කියන්න තියෙන්නේ. වෙන කියෙතු දෙයක් නැහැ. මං කියන්නේ ඔය වීඩියෝ කරන කට්ටියට මේ අය එහෙම වීඩියෝ කරන්න එපා. මේ ගාල් වලට ගිහිල්ලා වීඩියෝ කරන්න. මේ බුරුළු මේ අර ගොම් පැටවුන්ගේ බෙහෙත් එක වැසි පැටව බෙහෙත් එක මේ ලංකාවට ගෙනලා දෙන්න. මොකද මිනිස්සු ගොඩාක් අසරණලා ඉන්නේ ඒ බෙහෙත් එක නැතුව. එහෙනම් යාළුවනේ නතර වෙනවා මම දැන් හවස් වුණා. වැඩත් වැඩි. ආයෙක කියන්න ඕන මේ අර යාළුවෙක් කිව්වා මේ වීඩියෝ channel එකක් කරා මේ නුවර පැත්තේ ඇවිල්ලා ගාලක. අස්ගිරිය පැත්තේ. තමිල් මලිලා දෙන්නේ තමයි සාරස්සාතු කරේ හරක් 6 දෙනෙක් හිටිය ගාලේ කිරි නවත්තලා තිබ්බේ හරක් දෙන්නෙක්ගේ. කුළුඳුලේ හරකගේ කිරි අදලා පෙන්නන්න කිව්වා. ඒ මල්ලි දන්නේ අර ජොබ් එකට අලුතෙන් ආපු කෙනෙක්. එයා කිරි අදලා පෙන්නුවා. කිරිත් ආවා කහ කිරි ආවේ. ඉතින් යාළුවනේ මේ ඔය වීඩියෝ channel කරන්න එන කට්ටියට මේ සතුන්ගේ කිරි අදලා පෙන්නන්න එපා. මොකද ඒ සතාගේ බුරුල්ල වැහිලා තියෙන ඊටි වලින් වගේ සීල් වෙලා. ඒක දන්න කට්ටිය දන්නවා. කවදාකවත් සතෙක් එහෙම මේ කුළුදුලේ සතෙක් ගියවත් කිරි ඇදලා බලන්නේ නැහැ. කිරි එනවා පැටිය දැම්මට පස්සේ. එන්න නැත්නම් මොකක් හරි කරන්න පුළුවන් මාත්‍යා ගෙනල්ලා. මාත්‍යා ඒකට කරයි මොක සූසු දෙයක්. මො ලොකු හිලක් හරි හාරයි බුරුමකින් හරි. එහෙම ආවේ නැත්තම්. එතකොට මේ එන කට්ටිය එහෙම ඇදලා පෙන්නන්න එපා. මොකද ඔය බුරුල්ල කියන්නේ අමුතුම එකක්. ඔය පෑ භාගයෙන් හිල බෑනවා කිව්වට ඔය කතන්දරේ මම සුවර් කරන්නේ නැහැ. හරකා බුදියලා ගොම්බෙටේ තවරන විදිහට තමයි වැඩේ වෙන්නේ. ගොමයි මූත්‍රායි දෙකේ කරනොත් එහෙම වඩුම තමයි.
ගෑවුණත් ඇති. අය සිදුර බැහුණා කියලා මේ ලොක් එකක් දාන්නේ නැහැ, හරියට සීල් කරන්නේ නැහැ, මේ ටේප් ගාලා වගේ. යන්තම් වෙලා තින්නේ. බුරුල්ල තරන් දෙනකොට අනිත් කකුලට මේ වයලා කිරි විදිනවා සත්තුන්ගේ. කිරි ගන්න ටයිම් පන්නොත් ටක් ගාලා ඇතුල් වෙනවා. එතකොට සීල් එක අමතරින් කැඩුවට පස්සේ ඇදලා වීඩියෝ channel එක කරන්න කියලා. ඒ සතාට වෙන දේ වීඩියෝ channel එක කරන එක දන්නේ නැහැ, හදාන එක දන්නේ නැහැ. අන්තිමේදී තනපුඩුවක් අහිමි වෙනවා. තනපුඩුවක් අහිමි වුණාන් පස්සේ මල්ලි තේරෙන්නේ නැති ඉඳලා අනිත් තනපුඩුවත් ඒක ඔටෝම යනවා. හතරටම යනවා. ඒක ඊට පස්සේ සතාගේ අවසාන ඉරණම තමයි ඊළඟට වෙන්නේ. මස් කඩ මුදලාට යන එක. කවුරුත් කැමති නැහැ නේ යාළුවනේ මේ බුරුලක් නැති සතෙක් ගන්න. ඒකෙන් තමයි කියන්නේ ඔය ලෙඩෙන් තමයි සතු ගොඩාක් පරිස්සම් කරන්න ඕන. තව වීඩියෝ මම දානවා ඉදිරියට. ඔයාලා මේක පැහැදිලි නම් දැන් පොඩ රෑවි කිරින්න කැමරාව පැහැදිලි වගේ මට පේනවා. කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාන්න මේ වීඩියෝ එක කට්ටියට බලන්න. මම ඉදිරියේදී ඔයාලට හොඳ වීඩියෝ දානවා. ඔයාලා දන්නේ නැති දේවල් ඔක්කොම කියලා දෙනවා. මම මේ ජොබ් එක දැන් අවුරුදු බර ගාණක් වෙනවා. ඒක නිසා මේ දැන් මම නතර වෙනවා. යාළුවනේ නම් දැන් රෑ වුණා.